තෙරුවන් සරණයි. අපි 2025 වසරේ මුල් කාර්තුවේ පටන්ම විවිධ අනතුරු විපත් සම්බන්ධ වරින් වර ඔබ දැනුවත් කළා. ග්‍රහ බලපෑම්, ග්‍රහ යුද්ධ, සෙනසුරු මාරු ඒ ආදී වශයෙන් තිබුණු කාල පරිච්ඡේදයන් වලදී රටට හොඳ නැහැ, මිනිස්සුන්ට හොඳ නැහැ, ලග්න වශයෙන් හොඳ නැහැ, හැම කෙනාම සිල්වත්ත ගුණවත්ත පිළිවෙත් පිළිවෙත් රැකගෙන ජීවත් වෙන්න කියලා. ඒ මොනවා කෙරුවත් අවසානයේ දරන්න බැරි පාඩුවක් ලංකාවට සිද්ධ කරගෙන මිනිස්සුන්ගේ ජීවිත 600ක් විතර නැති කරගෙන ඒ මහා විපතක් සිද්ධ වුණා. මේ විපත පිළිබඳව වරින් වර අපි දැනුම් දීම් කරා. නමුත් ඒවා පිළිගත හැකි මිනිස්සු රටේ පිළිගත හැකි මිනිස්සු ඒවා ප්‍රතික්ෂේප කරා. මෙයා මිත්‍යාව හැටියට දැක්කා. ඔබට තවදුරටත් කියනවා පරිස්සම් වෙන්න දෙසැම්බර් මාසෙත් ජනවාරි මාසෙත් සති 3ක් යනකම් කියලා. ඒ නිසා ඒ පිළිබඳව විශේෂ වශයෙන් අවධානය යොමු කරගෙන මේෂ ලග්නය හිමි ඔබට කෙසේද මේ දෙසැම්බර් මාසයේ ඉදිරි කාල සීමාව ගෝචර ගමන බලපාන්නේ කොහොමද, ග්‍රහ ගමන බලපවතින්නේ කෙසේද කියලා අපි මදක් විමර්ශනය කර බලමු. ඒ වගේම ඔබ ගන්නා හදිසි තීරණයක්, මේෂ ලග්නයේ හිමි ඔබ ගන්නා හදිසි තීරණයක් සාර්ථක වන කාල පරිච්ඡේදයක් ඉදිරියේදී යෙදෙනවා කියලා සඳහන් කරනවා. ඔබේ කේන්දරයේ සඳු ග්‍රහයා 3, 4, 5, 6 යන භාවයන්ගේ මේ ඉදිරි කාල සීමාවේ ගමන් කරනවා. අමතර ලැබීම් සහිත කාලයක්, ඒ වගේම අමතර ලැබීම් සඳහා ඔබට හිත යොමු කරන කටයුතු කීපයක් ඔබට යෙදෙනවා. ඒ වගේම ඔබගේ විවාහ කෙනෙක් නම් ඔබගේ දරුවෙකුගේ ඉදිරි අනාගතය වෙනුවෙන් ඉදිරි වැඩපිළිවෙලක් සම්බන්ධව වෙහෙසීමට සිද්ධ වෙනවා. ඒක අධ්‍යාපන කටයුත්තක් වෙන්නත් පුළුවන්. ඒ වගේම දරුවෙකුගේ නිවසක ඉදිකිරීම කටයුත්තක් වෙන්නත් පුළුවන්. අසනීපයක් කරදරයක් වෙනුවෙන් වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ මාසය තුල මේෂ ලග්න හිමියන් දරුවන් වෙනුවෙන් විශේෂයෙන් වෙහෙස මහන්සි වෙලා ඒ වෙනුවෙන් කටයුතු කරන තීරණ ගන්න කාලයක් බව සඳහන් කරන්න ඕනේ. එසේ තීරණ ගැනීමේදී සිතාමතා දුරදිග බලා කටයුතු කරන්න කියන එක අපි සඳහන් කරනවා අපිට කල්පනාකාරී වෙන්න කියලා මේෂ ලග්න හිමියන්ට. මේ මාසේ මැද සතිය වගේ වෙනකොට ගේ දොර අලුත් වැඩියාවක්, ඒ වගේම අලුත් ඉඩමක් අරගෙන සුද්ධ කරන්න, ඉදිපිහිලි කරන්න, දේපල වස්තුව සංරක්ෂණය කරන්න ඔබට වෙහෙස වෙන්න සිද්ධ වෙනවා. ගමන් බිමන් ටිකක් වැඩි වෙන කාලයක් බවට ඉදිරි කාල සීමාව පත් වෙනවා. ඔබගේ ආදායම් ලබන මාර්ගයේ හැකියාවේ කටයුතු උත්සාහයෙන් උනන්දුවෙන්ම තමයි කරගෙන යන්න ඕනේ. පොඩ්ඩක් එහා මෙහා වුණොත් ඔබගේ රැකියාව පවා ඔබට අහිමි වීමේ ග්‍රහ බලවේග තියෙන බව සඳහන් කරන්න ඕනේ. ඔබ යම්කිසි අමතර වැඩ කරලා යම් ලාභ ලබන්න බලනවා නම් අතිරේක වැඩ කරලා ලාභ ලැබීම් වලට ඔබට මේ මාසය, මේ දෙසැම්බර් මාසය සුබදායකයි කියලා සඳහන් කරන්න පුළුවන්. ඔබ මහන්සියෙන් දෑත දෙපාය වෙරවීරියෙන් ස්වයං රැකියාවක් කරනවා නම්, ඔබ උත්සාහයෙන් ජීවත් වෙන කෙනෙක් නම්, වෘත්තීය රැකියාවක් කරන කෙනෙක් නෙමෙයි නම් ඔබට ඒ රැකියා මාර්ගවල ආදායම සරු වෙලා ඔබට අතට මිටට යමක් ලැබෙන මාසයක් බව දෙසැම්බර් මාසේ සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම ඉගෙනුම ලබන දරුවන්, අධ්‍යාපන උසස් අධ්‍යාපන මේ ආදී කොයිකත් ඉගෙනුම් ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට යොමු වෙලා ඉන්න අයට අධ්‍යාපනය ලබනවා කියලා ලෝකේ රවට්ටලා තමන් ඒවා නොකර ඉන්න අයට නෙමෙයි, අධ්‍යාපන කටයුතු වලට යොමු වෙලා අධ්‍යාපන කටයුතු වල නිරත වෙලා ඉන්න අයට සුබදායකයි, හොඳ ප්‍රතිඵල තියෙනවා. පැවති කාලයක් පැවති අවහිරතා අධ්‍යාපන කටයුතු වලට, ඉගෙනීම් කටයුතු වලට කාලයක් පැවති අවහිරතා මැඩගෙන උත්සාහයෙන් උනන්දුවෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යාමේ හැකියාව ඔබට ඇති කරනවා. ඒ වගේම විදේශගතව අධ්‍යාපනය ලබන දරුවන්ගේ වැඩ කටයුතු, අධ්‍යාපන කටයුතු සැලසුම් සහගතව ඉදිරියට කරගෙන යන්න අවකාශ සැලසෙනවා. ලංකාවේ ඉඳලා විදේශගත වෙලා අධ්‍යාපනය ලබන්න බලාපොරොත්තු වෙන මේෂ ලග්න හිමියන් ඉන්නව නම් ඔබ ඒ සඳහා විශේෂ වත් පිළිවෙත් ඉටු කර ගැනීමක් සිද්ධ කරන්න ඕනේ. බෝධි පූජාවක්, බුද්ධ පූජාවක්, ඒ වගේම ඔබගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේට හෝ
එහෙම නැත්නම් සෝනියන් දෙවියන්ට භද්‍රකාලි මෑණියන්ට යන ඒ දෙවියන්ට ඇස්වහ කටවහ දෝෂ සතුරු විපත් ඇති කරවන්න එපා, බලපෑම් ඇති කරවන්න එපා කියලා බාරවීමක් වෙලා පූජාවක් පවත්වන්න, සහස්‍රනාම පූජාවක්, එහෙම නැත්නම් කුම්භාභිෂේක පූජාවක්, නානමුර පූජාවක්, අභිෂේක පූජාවක් පවත්වලා මෙයින් එක පූජාවක් පවත්වලා ආශිර්වාද සලසාගෙන ඔබගේ කටයුතු වලට යොමු වෙන හැටියට සඳහන් කරනවා මේෂ ලග්න හිමියන්ට. ඒ වගේම ඔබ මේෂ ලග්න හිමි ඔබ ශරීරයේ වෙහෙස වෙලා කරන වැඩවලට මේ මාසය පුරාවටම පෙර මාසෙත් එහෙමයි ගොඩක් වෙහෙස මහන්සි වෙලා තමයි කටයුතු කරලා සාර්ථක ප්‍රතිඵල ගන්න උනේ. ඒ නිසා ඔබ ශරීර සෞඛ්‍යයට අහිතකර විදිහේ ශරීරයේ වෙහෙස කිරීම ඇති කර ගන්න එපා. ඒ තුලින් ඔබට යම් යම් පීඩාවන් ඇති වෙන්න පුළුවන්. ඔබේ හැමේ යම් කිසි කැසීමක්, පිපිරීමක්, ලේ ගැලීමක්, හම තුවාල වීමක්, චර්ම ආබාධයකට ඔබට හේතු වෙලා ඒ බෙහෙත් ප්‍රතිකාර ගන්න සිද්ධ වෙන්න පුළුවන්. වරින් වර ඔබගේ පාදවල දණහිස්වල අමාරු ඇති වෙන්න පුළුවන් මේෂ ලග්න හිමියන්ට. ඒ දද කුෂ්ඨ චර්ම රෝග කල්පවතින්න පුළුවන් නිසා ඒ පිළිබඳව විශේෂ ප්‍රතිකාර ක්‍රමයක් අවධානයක් යොමු කරලා කටයුතු කරගන්නා හැටියට ඊටාම කරුණාවෙන් මතක් කරනවා. ඒත් එක්කම ඔබගේ ජය අංකය අංක 6, ජය අංකය අංක 9, අය 6යි, වැය 4ක් හැටියට සලකනවා. ඔබගේ ජය වර්ණය දම් පාට, ඔබගේ සුබ දවස බ්‍රහස්පතින්දා. ඔබගේ සියලු කටයුතු සර ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.